කතාව ගෙන හැර දක්වන්නේ ඇතුගල් පුරවරයෙන්. මේ ගමේ තෝත්තර වැඩකට නම් ඉතින් බණ්ඩි ගුරුන්නාන්සේම තමයි. මේ ගුරුන්නාන්සේගේ වැඩකිටගෙන අහලගම් හතේම කොයි කවුරුත් දන්න කාරණයක් වුණා. දවසක් බණ්ඩි ගුරුන්නාන්සේ සාත්තුවක් අහවර වෙලා ගෙදර යන ගමන් අතරමඟදී බණ්ඩි ගුරුන්නාන්සේට කපිලව මුණ ගැහෙන්නේ. කපිල රස්සාවක් හැටියට කරේ ගමේ තියෙන ගල්කුරියේ වැඩට ගිය එක. මේ ගල්වලේ නිදන් සලකුණු තියෙන බව ගල්වල අයිතිකාරයාත් කපිලත් හොඳින්ම දැන හිටපු කාරණාවක් වුණා. ටික කාලෙක ඉඳන් කපිල මේ ගුරුන්නාන්සේ Tamanට මුණ ගැහෙන්නේ කොයි වෙලාවෙද කියා බලාගෙන හිටපු වෙලාවක් වුණා. හැබැයි සතුටට කාරණාවක් උනේ ගුරුන්නාන්සේ Taman ඉදිරියටම හමු වීම ගැන. මේ මොහොතේ කපිලයි ගුරුන්නාන්සේ කතිකා කරගෙන මෙතනින් නික්මලා යන්ට ගියා. මේ විදිහට Tamanට ගුරුන්නාන්සේ මුණ ගැසුණු බව ගල්වල අයිතිකරුටත් තොරතුරු කපිල කියා හිටියා. මහත්තයා පොඩක් එන්නකෝ. මෙහෙන්නකෝ. මේ මට මරු වැඩකාරයෙක් හම්බුණා. එන්නකෝ කියන්න විස්තරේ. කපිල මම බැලුවා මේ කවුද කියලා. මොකද්ද බං ඔය කාරණාව? වරෙන් ගැටකොට වයන්. මොකද්ද? මහත්තයා අපි දවසක් කතා වුණේ මේ ගල්වලේ තියෙන දේවල් ගැන. ඉතින් අහම්බෙන් මං ওই යන අතරතුරේදී අර වෙලේ ගෙදර බණ්ඩි ගුරුන්නාන්සේ මට මුණ ගැහුණා. මං ඉතින් මිනිහත් එක්ක කතා කරා. කතා වෙන්නේ මිනිහා වැඩකාරයා බවයි පේරෙන්නේ. මිනිහා හොඳයිද බං මේ වැඩවලට? හරි උඹ කියනවා නම් බලමුකෝ අපි. එහෙනම් මේ මිනිහව සම්බන්ධ කරගමු. ඔන්න ඔය දවසක එක් කරගෙන වරින්කෝ. මේ කපිල මේ වැඩගත්ම කාරණාව ওই වටේ පිටේ ඉන්නේ උන්ට ඇහැගට දෙන්න එපා. මේ මිනිහව වැඩ නැති දවසක තමයි එක් කරගෙන එන්න ඕන. කපිලත් ගල්වල අයිතිකාරයාත් කතිකා කරගෙන යන්න ගියා. මේ විදිහට ටික දුහක් ගත වුණායින් පසුව ගල්වල නිවාඩු දිනයක නව ආරම්භයේ උදා වුණා. කපිල කියපු පරිදි ගුරුන්නාන්සේව එක් කරගෙන ගල්වල පැත්තට ගියා. මහත්තයා මං අර කිව්ව කෙනා මෙයා තමයි. ඕම් මං කිව්ව පරිදිම එක් කරගෙන ආවා. මහත්තයා මං ගැන කපිල කියලා ඇතිනේ. මෙච්චර කල් ගමේ හිටියා දන්නේ නෑ නෝවේ. එහෙනම් කාරණාවට බහිමුකෝ. එන්න ගුරුනාන්සේ. මෙහෙන් ඈදි ගන්නකෝ. කපිල නම් ගුරුනාන්සේ ගැන විස්තරේ කියලා තමයි තිබුණේ මට. කපිල යමුද තැන බලන්න. ඔය ගුරුනාන්සේ කරගෙන එන්නකෝ. ළමයිනේ. යමු එහෙනම් බලන්ට. මෙහෙම කියලා තිදෙනාම ගල්වල පැත්තට ඇදිලා ගියා. ගුරුන්නාන්සේ බොහොම සුපරීක්ෂාකාරීව ගල්වලේ ඇති සලකුණු දිහා බලා කල්පනා කරන්න පටන් ගත්තා. තවත් සැරයක් වටරවුමක් ගිහින් සෝදිසි කරලා බැලුවා. ගුරුන්නාන්සේ Tamanගේ ඉනේ සංගවල තිබුණු පාතාල අඳුන අතට අරගෙන කපිලට මෙහෙම කිව්වා. කොල්ලෝ අර පුටුවත් අරගෙන ආවනම් ඔය කෙහෙල්ලිත්තකුත් කපාගෙන වරෙන්. හොඳයි ගුරුන්නාන්සේ අපිට වැඩක් කරගන්න පුළුවන් වෙයිද මේකෙන්? අනේ කිරි අප්පුච්චි මහත්තයා කට පරිස්සම් කරගන්න තමයි ඕන. මොකද මේවා මහා භයානක වැඩ. මේවට මහා යක්ෂ සෙම්පතිවරුන්ගේ එල්ම බෙල්ම වැටිච්ච තැන් නෑ. ඒ හන්දා ටුට්ටක් ඉවසලා ඉමු. බලමුකෝ අපි මොකද කරන්න පුළුවන් කියලා. අනේ සමාවෙන්න ගුරුන්නාන්සේ. අපි බලමුකෝ එහෙනම්. කලින් කිව්ව පරිදි කපිල කිව්ව කලමනා අරගෙන ස්ථානෙට ආවා. කොළුවෝ මෙන්න මේ රෙද්ද පුටුවට දාලා අන්න අර මල් බුලත් තටුව ඉක්මනින් හදලා ගනින්කෝ. එහෙමයි ගුරුනාන්සේ. මං ඉක්මනට හදලා කියන්න. ටික වෙලාවක් යනකොට කපිල මල් බුලත් තටුව හදලා අවසන් කරා. ගුරුන්නාන්සේ ඉනේ තිබුණු පාතාල අඳුන අතට අරගෙන පහන පත්තු කරලා අඳුන බලන්න වාඩි වුණා. මහත්තයා මේ ළඟට ආවනම් හොඳයි ගුරුනාන්සේ. මම මේ ඇවිල්ලා වාඩි වෙන්නම්. ඉතින් මහත්තයාට ඕන දෙයක් අහගන්න පුළුවන් දැන්. නමෝ ආකාසහනුමන්තා සූර්ය දිව්‍ය රාජා අනෙන් වර ඒස්වාහා පාතාල හනුමන්තා ශ්‍රී අංජනන් දේවි භූමිත්‍ර කාලී වර ඒස්වාහා.
මේ වෙලාවේ නොදන්නා මන්ත්‍ර කොටසක් කියා ගුරා අඳුන හොඳින් බලන්න පැහැදිලිව පටන් ගත්තා. මේ වෙලාවේ වස්තුව පසුව දැකීමේ අදහසින් ගල්වලට දාලා තිබුණු සලකුණු බලා ලකුණු කියන්න පටන් ගත්තා. ඔන්න මහත්තයා මෙන්න මේකේ තියෙන්නේ මෙන්න මේව හැබැයි මේකේ ගල් පෙට්ටියක් තියෙනවා. දේව ආභරණ පිළිම රත්රන් මැණික් කාසි ආයුධ වගේ දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. අඳුනෙන් පෙන්නන විදිහට අංජනන් දේවි මේව තමයි තියෙන්නේ කියලා තමයි මට සැලකුරන්නේ. හානුමන් දෙවියන් කියන හැටියට නම් මේ නිදානය ගන්න එක ලේසි නෑ පුතෝ. මේක රජ කාලේ බිලි පූජාවල් එහෙම කරලා තියෙනවා මහත්තයා. බාහිරව කොටස් එහෙම ඉන්නවා. වට විශාල ප්‍රමාණයක්. ගුරුනාන්සේ මොකද එහෙනම් අපි දැන් කරන්නේ මේකට? මහත්තයා තමයි ඉතින් හිතලා කියන්න ඕනේ මේකට. මේ වෙලාවේ අඳුනෙන් කරන්න ඕනි කාර්ය පිළිබඳව ගුරුන් වහන්සේට හනුමන් දෙවියන් ඉතින් පවසා සිටියා. මේ දේ බොහොම පරිස්සමට කරන්න ඕනි බවත් පිළි නොකා හරියටවත් පිළිවෙත් පුද පූජාවල් තියලා තමයි මේ දේවල් සිද්ධ කරන්න ඕනේ. මෙහෙ උණ ගමන් කෙස් ගහට නූලට මේවා වැඩ වර්ධින වැඩ කියලා ගුරුන් වහන්සේ පවසන්න ගත්තා. තරේ සෑම දෙනාටම කියන්න ගත්තා. මහත්තයා මෙතන ඉඳන් අඩි 10ක් විතර ආපසු පහළට වල කනින්න ඕනේ. අස්ත බහිරව දස බහිරව පූජාව තියන්ටත් ඕන. ඒ වගේම තමයි මේකට මේ වට වෙලා කැහැලාගෙන යන යකුන් යක්ෂණියන්ට පිටේරි තටුවක් දීලා ඔවුන් පිටත් කර අරින්ටත් වෙයි. අපේ ගුරුන් වහන්සේ බහිරව එක්කනම් ලේසි නෑ වැඩ. එහෙම තමයි බොල එව්වා. මේක අපි කොහොමද කරගන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරා නම් අපිට. මේක එන පුර පොය දවසට දාගත්තොත් තමයි හොඳ. ඊට කලින් දෙවියන්ට බාරහාර වෙලා පුද පූජාවල් තියාගන්නටත් වෙයි අද හෙටම. දෙයයන් බුදුන් සිහිපත් කරලා උන්වහන්සේලගේ පිහිට ආරක්ෂාව අරගෙන අයිනේ පොළ මෙව්ව කරන්න ඕන. එහෙනම් මේ එන පුර පොයට කලින් මෙන්න මේ බඩු කලමනා ටික ලෑස්ති කරගෙන දෙවියන්ට බාරහාර වෙලා පුද පූජාවල් තියලා අවසන් කරගන්නට වෙයි. එහෙනම් කොල්ලෝ මම යනවා. මෙන්න මේ බඩු මුට්ටු ටික මේ කඩදාහි කෑල්ලේ ලියලා ඇති අවශ්‍ය කරන ඒවා මොනවද කියලා. මෙන්න මේ කලමනා ටික ලෑස්ති කරලා මට පයින්ඩියක් එවන්නකෝ. මෙහෙම කියලා සියලු දෙනා එතනින් නික්මලා යන්න ගියා. සති 2-3ක් ගෙවිලා ගියා. මේ කිව්ව දින 2-3 ගෙවිලා ගියාට පස්සේ අර කිව්ව පුර පොය දවස ලං වුණා. එදා මහා අමුතුම දවසක් වුණා. වෙනදා පුර පොය හඳ වැටිලා තියෙනකොට මුළු පළාතම ලස්සනට තිබුණා. අද ඒ ලස්සන මැකිලා ගිහිල්ලා කෑලි කපන්න පුළුවන් තරමේ අඳුරක් මුළු පළාතම වසාගෙන පැතිරුණා. හරියට මහා බලවේගයක් යට කර හිටියා වගේ තමයි පෙනුනේ. කියපු වෙලාවට 3 දෙනා පැමිණියා. කපිල එනවත් එක්කම කපුතැන තවත් අතෝරකරුවන් දෙන්නෙක් එක්ක ඇවිල්ලා හිටියා. මේ වෙලාවේ ගල්වල අයිතිකාරවන සිරිල් තමන්ගේ සගයන් එක්ක ආවා. කතා කරගත් පරිදි කපුතැන ඉතා ඉක්මනින්ම පූජාව කරන්න පටන් ගත්තා. මුලින්ම පූජාවට අවශ්‍ය කරන්නේ බහිරව පූජාවයි. ඒ හන්දා ඒ බහිරව පූජාව ඉතා ඉක්මනින්ම සිදු කරලා අවසන් කරන්න කපුතැන ඉතා ලහි මේ කාර්යයට සූදානම් වෙමින් තමයි හිටියේ. මේ මොහොතේ කපුතැන ඉතා ඉක්මනින් බහිරව පූජාව තියලා අවසන් කරලා මල් බුලත් තටුව ළඟින් ඇවිත් වාඩි වුණා. බණ්ඩි කුරුන්නාන්සේ මුලින්ම කරේ අංජනම බලන එක. ආපු අයට ඔක්කොටම උපදෙස් දීලා මේ අඳුන හරියට පැහැදිලි කරමින් බලන්න පටන් ගත්තා. කොල්ලනේ නමෝ විත්තියෙන් කියලා ඔන්න ඔතනින් වලකනින්ද පටන් ගනිල්ලා. ඉතුරු හරිය මං යනකොට කියන්නම්. ගුරුන්නාන්සේගේ උපදෙස් පරිදි ඇවිල්ලා හිටිය කොල්ලු කට්ටිය යකඩ උදළු අරගෙන ලහි ඒ කඩිමුඩියේ වලකනින්ට පටන් ගත්තා.
මේ වැල කනින අතරතුරේදී ගුරුන්වහන්සේ විඩෙන් විඩේ උපදෙස් ලබා දුන්නා. කොල්ලනේ ඔතනින් පහලට වල කනිනකොට කිරිමැටි කොටස් හමුවෙයි. එතනින් එහාට සුදු එලි හමුවෙයි පුතේ. ඒ හරියට ආවහම මට කියාපල්ලා. හරි ගුරුන්වහන්සේ. මං ඇවිත් කියන්නම්. එතන හිටපු කපිල එකපාරටම ගුරුන්වහන්සේට එහෙම උත්තර දුන්නා. මේ විදිහට එක දිගට නිදන් වල හාරගෙන යන්න ගත්තා. වල උඩදී කපුතැන කියපු විදිහටම සලකුණු මතු වුණා. මැටිපස් මතු වුණා. තවත් ටිකින් ටිකටම වල හාරගෙන යනකොට සුදු වෙලි මතුවෙන්න පටන් ගත්තා. මේ කපිල උන්න ටෝච් එක ගහපන් බලන්න. වැලි වගේක් වගේ අතර දෙනවා බං. ඉක්මන් කරපන්. කපිල දුන්නු විදුලි පන්දම ගහලා බැලින්නම් කපුතැන කියපු විදිහටම සීලු තේමා පෙන්නුම් කරා. වල ඇතුලේ හිටපු එකෙක් උඩට ආව එකපාරටම. ගුරුන්වහන්සේ කිව්ව විදිහටම වැලි මතු වුණා. මේ දැන් මොකද කරන්නේ? ඉමුකෝ බලන්ට පොඩ්ඩක් කොහම හිටපන්. ඕන් කොල්ලනේ හොඳින් අහගනිලා. ඔතනින් එහාට තව අඩියක් කනින්න ඕන. අන්න එතකොට කළු පාටට සලකුණු තියෙන කළු පෙට්ටියක් හමුවේ. අන්න එතනින් නවත්තපල්ලා. නවත්තලා මට කතා කරලා කියපල්ලාකෝ. ඉක්මන් කරපල්ලා. මේ වෙලාවේ ඉක්මනින් කපිල එතනින් පිටත් වෙලා උපදෙස් පරිදි වැඩ කරන්න පටන් ගත්තා. මේ වෙලාවේ පරිසරය අමුතු වුණා. සීතලක් සමග මහා දුමාරයක් හතර වටින්ම පැතිරෙන්න ගත්තා. වල උඩ හිටපු කපුතැන අඳුනේ මේ බව දැක්කා. දැකලා ඉක්මනින්ම කෑ ගහන්න පටන් ගත්තා. මහත්තයා ඉක්මන් කරන්න. මෙහාට එන්න. යකුනේ අර වලයට ඉන්නව කොල්ලන්ට ඉක්මනින් එන්න කියාපල්ලා උඩට. ඉක්මන් කරපල්ලා. මහත්තයා අයියෝ කවුද වල ඇතුලේ මිටි මිනිහෙක් කරකිනවා. අපි හොඳටම බය වුණා. අනේ අපිට බය හිතෙනවා. අපේ එක කොල්ලෙකුට සිහිපතක් නැහැ. අපි දැන් මේ උඩට ගත්තා වුව. ගනිල්ලා ඉක්මන් කරපල්ලා. ඒ කොල්ලව ගනිල්ලා මෙහාට. දෙහි කපන්න ඕනි එකට. ඉක්මන් කරන්න. කපිල කොළුවෝ. අන්න අර බෑග් එකේ ඇති ගිරේ දෙහි ටිකයි. ඉක්මන්ට ගනින් මෙහාට. වතුර කෝප්පෙකුත් ගනිල්ලා. මේ වෙලාවේ කට්ටටි උන්නේ ඉක්මන් කරලා වැටිලා හිටිය සුනිල්ට දෙහි කපලා වත්තම් කරගත්තා. මේ වෙලාවේ හදිසියෙම කපුන්නේ වතුර කෝප්පයක් වතුරලා දීලා මල් බුලත් තටුවේ තිබිච්ච ජීවන් කරපු ගල් කැට හතරක් දෙහි කැට හතරකුත් කොල්ලෙකුට දීලා මෙන්න මෙහෙම කිව්වා. කොල්ලෝ වල තනි කරන්න හොඳ නෑ. ඉක්මනින්ම මෙන්න මේ ටික වල හතර කොනට දාපන්. ගුරුන්වහන්සේ අපි දැන් මොකද කරන්නේ? පොඩ්ඩක් ඉන්නකො මහත්තයා. මේ වැඩ රාජකාරී ටිකක් තියෙනවා. ඔහොම ඉමු. කපිල කොල්ලෝ අන්න අර ගම්බිත්තර ටිකයි බැදලා තියෙන පුරු ටිකයි අරගෙන වරින් ඉක්මනට. තව ඇති ලේ ගොටු ටිකක්. ඒවත් අරගෙන වරිල්ලා මෙහාට. උඹලා එකෙක්වත් වල කිට්ටුවට යන්න එපා. මේ මල් බුලත් තටුවේ ළඟ තියෙන ආරක්ෂා සීමාවෙන් හිටපල්ලා. එක පාරටම මහා ඝන අන්ධකාරයක් වැනි දුමාරයක් හමන්න පටන් ගත්තා. ඒ දුමාරය මැදින් විශාල කළු නාගයෙක් මතු වුණා. මේ වෙලාවේ ඉක්මනින්ම ගුරුන්වහන්සේ මන්ත්‍ර වගයක් මතුරමින් අර පිටර ඒ වල ඉස්සරහට විසි කරා. බය වෙන්න කාරි නෑ. උඹලා ඔහම හිටපල්ලා. මම ඉන්නවනේ. දෙවණියටම හතර වටේම තියෙන කොලාතු බිදින සද්දයක් ඇහුණා. ඒ සද්දෙට කපුරාල වටපිට හැරිලා බලනකොටම මහා අමනුෂ්‍ය රාක්ෂස විලාසයක් ගත්ත යක්ෂ පිල්ලුවක් කපුන් නැහැ ඉදිරියට එන්න පටන් ගත්තා. ඕං ශ්‍රී මහා කට්ටු විල්ලෝ පිල්ලු කට්ටු හිටු තෝ කට්ටා නහි පොඩා පෝ. මහා බලගතු මන්ත්‍ර කොටසක් මතුරමින් අර පුරුටු බෙදුම් ලේගුටු ටික ඒ ඉස්සරහට විසි කරා. මේ මොහොතේ මහා අద్භූත දෙයක් සිදු වුණා. ඒ සියලු දේවල් දැහැගැනීමෙන් මේ පිල්ලුව අන්තර්ධාන වුණා. මේ මහා බලවේග ටික ඉවත් වුණායින් පස්සේ කපුතැන කලබල වෙන්න පටන් ගත්තා. කොල්ලනේ තව සුළු මොහොතයි තියෙන්නේ. ඉක්මන් කරපල්ලා. වල යටට එකෙක් බෑලා මෙන්න මේ ආරක්ෂාවල් ටික දාපල්ලා ගිහිල්ලා ඉක්මන් කරපල්ලා.
තව විනාඩියක්වත් නෑ බොල. ඉක්මන් කරපල්ලා. නිදන් වලේ තියෙන ආව පෙට්ටිය උඩට මතුවෙනවා ඉක්මන් කරපල්ලා. කොතෙන්ද ගුරුනාථේ? මං ගිහිල්ලා ඇතුළට ආරක්ෂාව දාලා එන්න. මෙහෙම කියලා එතන හිටපු එක කොල්ලෙක් පල්ලෙහා වලට බැහැලා ආරක්ෂාව දාලා උඩට ආවා. මේ අද එකෙක්වත් නිදිය ගන්න බෑ. දැන් ඉතින් ඇහැ ගහගෙන ඉන්න ඕනේ. කොයි මොහොතේද දන්නේ. මෙහෙම කියලා ගුරුන්නාන්සේ උඩ යටට ආරක්ෂාවල් දැම්මා. මේ වෙලාවේ වල උඩටයි යටටයි ආරක්ෂාවල් දාලා තනි රකින්න 4 දිනකුත් දැම්මා. දාලා ඉවර වෙලා විශාල ගිනි මැලයක් ගාලා හැමෝම දැස් දල්වාගෙන රෑ එළි වෙනකම්ම නිදිවරාගෙන මේ දිහා බලාගෙන හිටියා. හෝරා කීපයක් ගත වෙලා ගියා. මේ මොහොතේ මේ වැඩට හිටිය සියලුම දෙනාම නිද්‍රාවකට වැටුණා. එකපාරටම ගුරුන්නාන්සේ හිටපු පුටුවේම නින්දකට වැටුණා. මේ වෙලාවේ මහා අද්භූත කුරුමිටි මිනිස්සු 4 දෙනෙක් එක පාට මතුවෙන්න පටන් ගත්තා. මේ මොහොතේ මහා අදාගන්න බැරි දෙයක් සිද්ධ වුණා. අර මතු වුණු කුරුමිටි පුද්ගලයන් 4 දෙනා 4 අතින් අර ගල් පෙට්ටිය උස්සගෙන ෂණයකින් පොළව යටට අන්තරස්ථාන වුණා. මේ මොහොතේ හිටපු සියලු දෙනාම නිද්‍රාවට නැත්තලා හිටියේ. වැඩි සිද්ධ වෙලා අවසන් වෙනකොටම එළිවෙන්නත් ළඟයි. ගුරුන්නාන්සේ 4 වටින්ම කුරුළු නාදය එනකොට තමයි ඇහැරෙන්න පටන් ගත්තේ. මුන්ට කාටවත් නොදෙනෙන්ට යන්න ඕනි බලන්න. මේ වෙලාවේ හැමෝටම නොදෙනෙන්න ගුරුන්නාන්සේ නැගිටලා ගල්වල පැත්තට ඇවිල්ලා ගියා. ඈ යකෝ. දෙයනේ කෝ මේක අතේ තිබිච්ච පෙට්ටිය. මොන් හොඳටම බුදි. නැගිටපල්ලා. නැගිටපල්ලා. යකුනේ බලාපල්ලා කෝ මේ ගල් පෙට්ටිය කියලා. ගුරුනාථේ මොකද ගුරුනාථේ ඇයි කලබලෙන් වගේ මොකද මාත් මේ සද්ද ඇහිලා ආවේ ගුරුනාථේ මොකද තක්තේ පෙට්ටිය කෝ පෙට්ටිය තමයි බොල ඔක්කොම ඉවරයි දැන් ඉතින් ඉඳලා හමාරයි වරෙල්ලා උඹලට කියන්න දෙයක් තියෙනවා දැන් ඉතින් කරන්ට දෙයක් නෑ අපි හිතපු දේවල් සිද්ධ වුණේ නෑ ඕනෝක තමයි ඇත්ත. ඉතින් හැමෝටම නිදන් දෝෂ වැදිලා තියෙන්නේ. දෙයියන් බුදුන් සිහිපත් කරගෙන දානමාන ටිකක් කරගෙන ජීවිතේ බේර ගන්න බලාපල්ලා. මේ වෙන් වස්තෝ සිටිනවා. අනේ ගුරුනාන්තේ. එහෙම කියලා කොහොමද? දැන් අපි මොකද කරන්නේ? මට බයක් හිතෙනවා අප්පා. තොපිනේ වෙයි බය වෙන්න ඕනි බොලව් මම. ආත්මතු පරම්පරාවල් වලට පවා මේවාට තාප වෙනවනේ ගොල. සෙල්ලමක් එහෙම නෙවෙයි මෙව්වා. දැන් ඉතින් දෙයියන්ගේ බුදුන්ගේ සරණ තමයි. ගුරුනාථ අපි දැන් මොකද කරන්නේ මේකට? අපේ ජීවිත ආරක්ෂා කරගන්නටත් එපෙයි. ඒක තමයි. දැන් හැමෝම එකතු වෙලා කොයි ආකාරයකට හරි දානයක් මානයක් සූදානම් කරගෙන පින්පෙත් අනුමෝදන් කරපල්ලා. ඔය පොළොව යට හිටපු බාහිර උන්නාන්සලා තමයි මේ දේවල් සිද්ධ කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මහ පොළොවට අයිති දේවල් වලට අත තියන්න ගිහිල්ලා 99 ජීවිත බේරගත්තු ආකාරය මහා පුදුමාකාර දෙයක් වුණා. අපේ මනුෂ්‍ය විශේෂපතේට නොතේරෙන මහා ගොඩක් අద్භූත දේවල් මේ විශ්වය තුල සැරිසරන බව අපිට මේ මොහොතේ මතක් කරගත හැකි වෙනවා. ඒ නිසා පොළවට අයිති දේවල් පොළොවේම තිබෙන්න හැර ජීවිත රැකගන්න පෙරදරන්න උත්සාහ ගන්න අපි හිතට ගන්න ඕන. මේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ඉදිරිපත් කිරීමකි. මේ කතාව ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මීට වඩා රසවත් කතා ඉදිරියේදී රතු හෝරාව YouTube නාලිකාවෙන් ඔබ ඉදිරියට ඉදිරිපත් කරන්නම්.